Hi යාළුවනේ කොහමද ඔයාලට Divens Diary YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද vlog එක අරගෙන ආවේ පුංචි පැටියත් එක්ක අපි හවස් වරුවක් ගත කරේ කොහමද කියලා. මේ ජූලි මාසේ 3 වෙනිදා. එදා හවස අපි ගාඩු ගිහිල්ලා පොඩ්ඩක් ගාල්ල වටේ ඇවිදලා බණ්ඩියට දෙයක් දාගෙන ධර්මපාල උද්‍යානයේ පැත්තට ගියා. ගාල්ලේ ඉන්න අය නම් මේ පාක් එක මොකක්ද කියලා හොඳට දන්නවා. මාළු කිව්වොත් ඉතින් අපේ පොඩට ඊට වැඩිය දෙයක් නැහනේ. තාත්තා මුලින්ම එක්කගෙන ගියේ මාළු බලන්න. මේක එක මාළුවයි හිටියේ. චූටි පැටියට ඉතින් ලොකු සතුටක් මේ මාළුව දැකලා. බලන්නකෝ එයා බලාගෙන ඉන්න හැටි. පාක් එක වටේ පොඩ්ඩක් ඇවිදලා මේ යන්නේ චිල්ඩ්‍රන් පාක් එක පැත්තට. ඔන්න බලන්නකෝ දුවගෙන යන ලස්සන. හරිම සතුටුයි දැකලා. අයියලා අක්කලා සෙල්ලම් කරනවා දැකලා එයාටත් හරියට සෙල්ලම් කරන්න හිතිලා. Bye. Oh happy mood nෑනේ. කො පිට එකක් දාන්න. කොච්චර සතුටින් ආසාවෙන් චිල්ඩ්‍රන් පාක් එක පැත්තට ගියත් හරි ඉක්මනට ඒක එපා වුණා. ඔයාලගේ බබාලත් එහෙමද? චුට්ටි වෙලාවක් සෙල්ලම් කරලා ඒක ඇති වෙච්ච අපේ පැටියා දැන් ඉතින් එහාට ඇවිදිනවා මෙහාට ඇවිදිනවා දුවනවා සෙල්ලම් කෝටියයි. අම්මත් එක්ක මුළු දවසම ගෙදර ඉන්න පුංචි පැටියට මේ වගේ එළියට යනවා කියන්නේ එයාට නම් මාරම නිදහසක් මාරම සතුටක්. තාත්තත් එක්ක පෝලම් කර එහාට දුවන්න මෙහාට දුවන්න තියෙනවා නම් ඊට වැඩිය දෙයක් එයාට නැහැ. අම්මි ඉන්නවද කියලාවත් ගානක් නැහැ. තාත්තිත් එක්ක ඉන්න තියෙනවා නම් ඊට වැඩිය දෙයක් අපේ පොඩට නැහැ. මම ඉතින් ෆෝන් එකත් අල්ලගෙන ඒ පොලම් බල හිටියා. දැන් කිස් එකක් දෙන්න ඉතින්. දැන් යාළු කරගන්න. එකේ දෙන්නේ? ඇයි ඒ? එකක් ඇති කිව්වා? Are you happy? Betty. ඔය ඔක්කොම සෙල්ලම් ආසේ ආපහු ඇවිදගෙන ආවේ මාළු බලන්න. පේනවනේ ඉතින් මාළු කිව්වොත් ඉතින් අපේ බිවෙන්ටි ඊට වැඩිය දෙයක් නැහැ. අන්තිමට ඉතින් පොඩ්ඩක් රිලැක්ස් වෙන්න කියලා වාඩි වෙන්න තමයි මේ ආවේ. ඒ වාඩි වෙන්නද ඉතින් තාත්තගේ සන්ග්ලාස් දෙක අරගෙන තාත්තගේ පුතාගේ කෝලම් ෆොටෝස් ගහන්නයි වීඩියෝ කරන්නයි එක සෙල්ලමක් මෙතන. සන්ග්ලාස් දෙකට රණ්ඩු වෙනවත් එක්ක ඔන්න බලන්නකෝ දෙන්නගේ ෆයිටින්.
කැඩේ දන්නේ නැහැ ඔන්න ওই විදිහට තමයි අපි එදා හවස් වරුව ගත වුනේ. ඇත්තටම චූටි පැටියා නම් ගොඩාක් සතුටු වුණා. එයාට මේ වගේ දවස් හැමදාම දෙන්න තියෙනවා නම් කියලා මට හිතුණා. මොකද අම්මිත් එක්ක මුළු දවසම ගේ ඇතුලේ සෙල්ලම් කරන පැටියට මේ වගේ එළියට ඇවිල්ලා නිදහසේ සෙල්ලම් කරන්න තියෙන එක තරම් දෙයක් තියෙනවා කියලා මට හිතුනේ නැහැ. ඇත්තටම එයාගේ හිනාව එයාගේ සතුටනේ අපේ හැමදේම. චූටි පැටියත් එක්ක ගත වෙන තවත් ලස්සන දවසක් අරගෙන ඉක්මනටම එන්න. එහෙනම් අපි ගිහින් එන්නම්. මේ වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. එහෙනම් අපි ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.